සාදරයෙන් පිළිගන්නවා ලක්ෂයේ ගමනට. අද මම හදන්නේ රට අටක් තියෙන ලයිට් වැලක්. ඒ වැල හදන්නේ මේ පයිවට් බලු 10ක් දාලා රට 8ක් ගණ්ඩායි යන්නේ බලු වලින්. ඒකට අවශ්‍ය සර්කිට් එක තමයි අර තියෙන බලු පැල පාට මාරු වෙන බලු පැල සර්කිට් එකෙන් තමයි අද මම ඒක හදන්න යන්නේ. ඒ බලු පැල පාවිච්චි කරන්න පුළුවන් අවුරුදු එකමාරක් විතරයි. ඒ සර්කිට් එක දාලා අද මම හදන ලයිට් වලින් අවුරුදු 3ක් 4ක් විතර පාවිච්චි කරන්න පුළුවන්. මේ සර්කිට් එක හොයාගන්න පුළුවන් වැඩ කරන බලු පැලකින් ගලව ගන්න පුළුවන් ඔය කට්ටියට. මගේ channel අලුතෙන් ආපු කෙනෙක් නම් පහළ තියෙන subscribe button එක බලලා එහා පැත්තේ bell icon එක ඕල් දාගෙන like එකකුත් දාගෙන එනනම් අපි යන වීඩියෝ එකට. අපි බලමු මේක ඉස්සෙල්ලාම අවශ්‍ය වෙන කෑලි මොනවද කියලා. මේ වගේ order 10ක් ඕනේ. ඊට පස්සේ මේ වගේ pivot bulb 10ක් ඕනේ. ඊට පස්සේ මේ වගේ plexi wire ඕනේ. මම මේ වගේ යන post එක දාන්නම්. ඊට පස්සේ මෙන්න මේ සර්කිට් එක ඕනේ. දැන් මේක හයි කරගමු. මම නිව්ට්‍රල් දෙන්නේ මේ නිල් පාට වයර් එකකින්. මේ හෝඩ් එකට අපි අමුණ ගමු වයර් එක. හරියන්නේ මම දැන් නිව්ට්‍රල් එක අමුණ ගත්තා. ඊට පස්සේ යාළුවනේ මම දැන් මේකේ හෝඩ් ටික අමුණන්නේ අඩියෙන් අඩිය. අපි දැන් හෝඩ් ටික ඔක්කොම අමුණ ගන්නවා යාළුවනේ. මේකට ගන්නේ බල්බ් 10යි. ඕන්න මේකට බල්බ් 20ක් විතර ගන්න පුළුවන්. කියන්නේ 20 ගානට 10 දෙකට බෙදලා එහෙම දාන්න. මම ගාදින්නේ හෝඩර් ජාති දෙකකින්. එහෙනම් අපි අනිත් ටිකත් ඔක්කොම හයි කරගමු. දැන් හරියන්නේ දැන් ඔක්කොම නිව්ට්‍රල් ටික අමුණ ගත්තා. ඕඩර් 10ටම. ඊට පස්සේ යාළුවනේ බේස් වයර් එක අරගෙන මේක වෙන්නේ යාළුවනේ මේ පළවෙනි හෝඩරේ තියෙන්නේ. පළවෙනි හෝඩරේට අමුණන එක. ඊට පස්සේ පළවෙනි හෝඩරේට එකක් අමුණලා ඊට පස්සේ දෙවෙනි එක නෙමෙයි අමුණන්නේ තුන්වෙනි එකට. ඊට පස්සේ තුන්වෙනි එකට අමුණුවා. ඊට පස්සේ පස්වෙනි එකට අමුණුවා. ඊට පස්සේ යාළුවනේ හත්වෙනි එකට අමුණුවා. ඊට පස්සේ නවවෙනි එකට අමුණුවා. එහෙම තමයි යාළුවනේ එකක් අර එකක්. ඊට පස්සේ අපි ඒකත් අමුණ ගමු. හරියන්නේ දැන් මම ඒකත් අමුණ ගත්තා. ඊට මම දැන් මෙතනින් ගානට බලලා කපා ගන්නවා. මෙන්න මේ පේන විදිහට ගානට වයර් එක උතා ගන්න ඕනේ නිව්ට්‍රල් එක වටේ. දැන් පළවෙනි එකට ඇමුණුවා. ඊට දැන් අමුණනවා තුන්වෙනි එකට. දැන් අපි තුන්වෙනි එකත් අමුණ ගමු. අපි තුන්වෙනි එකත් අමුණ ගත්තා. ඊළඟට යනවා දැන් මේක ආයේ දුමුරු පාට වයර් එක ආයේ උතාගෙන යමු. මේකට අමුණ ගමු. එන්නේ එහෙම යාළුවනේ ඔක්කොම එකක් කර එකක් අමුණ ගන්න ඕනේ. එන්නේ එහෙම වයර් ටික ඔක්කොම අමුණ ගත්තා. තව වයරයක් අරගෙන අපි ඉස්සෙල්ලා පළවෙනි හෝඩරේ ඉඳන් පේස් එක අමුණුවේ. දැන් අමුණ ඕන දෙවෙනි හෝඩරේ ඉඳන් නිව්ට්‍රල් එක විතර කැමුණුවේ. ඒ ටික ඔක්කොම පේස් ටික අමුණන්න ඕනේ. අපි ඒකත් අමුණ ගමු. හෝඩර් ටික ඔක්කොම වයර් ටික අමුණලා ඉවරයි. මෙන්න එහෙම තමයි යාළුවනේ එන්නේ. මේ නිල් පාට එක නිව්ට්‍රල් එක මේ දෙකේ පේස් දෙක අපි සර්කිට් එකට හයි කරමු වයර් තුන. මෙන්න මේ පග්ගයක් හදා ගන්න ඕනේ. ඔන්න හරියවනේ දැන් මම වයර් ටික ඔක්කොම පාස් කරලා ඉවරයි. මෙන්න තමයි සර්කිට් එක එන්නේ. ඒක කොහොම ගැස් රටා දෙක දාන්නේ. රටා දෙක හදන්නේ මෙන්න මේ ට්‍රාන්සිස්ටර් දෙකේ. එහෙනම් යන්නේ අපි දැන් මේක පෙට්ටිය දාලා හයි කරගමු. උඩ පියන තිබ්බේ නැහැ කින්ද මම උඩින් සෙලෝ ටේප් එක තියලා ගැහුවා. දැන් බල්බ් ටික ඔක්කොම දාගෙන ඉවරයි. බල්බ් 10 වයර් එක දිග මතින්ද පොඩි මල්ටි කෑල්ලක් ගත්තා. මේ දාලා බලමු වැඩ කරනවද කියලා. මෙන්න යාළුවනේ බල්බ් 10ම වැඩ කරනවා. මෙන්න එහෙම තමයි යාළුවනේ මේක හදන්නේ. මේක රට 8ක් තියෙනවා. එහෙනම් යාළුවනේ අදට මම ගිහින් ඉන්න අපි තව වීඩියෝ එකකින් හමු.